1981 දී ජොන්සන් ජී ස්ටෝනි විද්‍යුතයේ මූලික අංශුව සඳහා ඉලෙක්ට්‍රෝනය කියලා නමක් දුන්නා. නමුත් එහි පැවැත්ම පිළිබඳ කිසිදු සාක්ෂියක් තිබුණේ නැහැ. 1880 මැද භාගයේ ශ්‍රීමත් විලියම් ක්‍රූක්ස් විසින් වාතය ඉවත් කරන ලද වීදුරු නලයක් තුල සිදුවන විද්‍යුත් විසර්ජනයක් අධ්‍යයනය කරා. මේකට මේ නලයට කිව්වේ කැතෝඩ කිරණ නලය, එහෙම නැත්නම් ක්‍රූක්ස් නලය කියලා. ක්‍රූක්ස් නලයක ඉලෙක්ට්‍රෝඩ දෙකට ඉහළ වෝල්ටීයතාවය තා ප්‍රභවයක් සංදි කරාට පස්සේ රත්තුන ඍණ ආරෝපිත තහඩුවෙන්, එහෙම නැත්නම් කැතෝඩයෙන් අදෘශ්‍යමාන කිරණ නිපද වුණා. මේ කිරණ ඇසට පෙනුනේ නැහැ. ඒ වගේ පැවැත්ම තහවුරු කරගත්තේ අඩු පීඩනයක් යටතේ ඇති වායුවක් දිලිසීම ඇති කිරීමෙන්, ඒ වගේම වෙනත් ඇතැම් ද්‍රව්‍යවල ප්‍රතිදීප්තියක් ඇති කිරීම මගින්. මේ කැතෝඩෙන් පිටවන මේ කිරණ වලට කැතෝඩ කිරණ කියලා කිව්වා. මේ කැතෝඩ කිරණ චුම්බක ක්ෂේත්‍රයකින් උත්ක්‍රමණයකට ලක් කරපුවාම ඒ ලක් කිරීමේ හැකියාවක් පැවතින බවත්, ඒ වගේම මේවා ඍණ විද්‍යුත් ආරෝපණයක් දරන බවත් හොයා ගත්තා. කැතෝඩ කිරණ කුමන ද්‍රව්‍යකින් හැදුණත්, ඒ වගේම නලය තුල පවතින වාතය කුමක් වුණත් කැතෝඩ කිරණවල ස්වභාවය ඒකාකාරී, ඒවා වෙනස් වුණේ නැහැ කියලා ජේ.ජේ. තොම්සන් නිරීක්ෂණය කළා.